උනාද මේකෙ දෙට ඇවිල්ලා. කුස්සිය පැත්ත පළාතට එන්නේ. උනන්දුවක් තිබ්බනම් මෙලහට මාත් එක්ක උයලා උයන්න ඉගෙනගෙන. කී අතු ගන්නවයි මිදුල අතු ගන්නවයි යරෙන්න වෙන මොනවද යා කරන්නේ? එහෙම නෙවෙයි පුතේ. කසාද බැඳපු ගෑණියෙක් වුණාම ඔයිට වැඩිය වගකීමෙන් වැඩ කරන්න ඕනේ. පුතා යාට තීරුම් කරලා දෙන්න. අපි යාළ වගේ සැප විඳපු මිනිස්සු නෙවෙයිනේ පුතේ. අපි බොහොම දුක් විඳපු මිනිස්සු. මොකද අම්මා කියන්නේ? කසාය මුට්ටිය ඉඳිලලු. බත් එක හොඳටම බෙරි වෙලාලු. ඒකයි අම්මට තරහ ගිහිල්ලා තියෙන්නේ. මට ඕවා පුරුදු නෑනේ මාලක. අපේ ගෙදර රයිස් කුකර් එක වෙනවා මිසක් දල්ලිපුව යන්නේ නෑනේ. ඒකයි එහෙම උනේ. ඒ වුණාට එහෙම කියලා හරියන්නේ නෑනේ අමාලු. නිකම්ම ගෙදරට වෙලා ඉන්න එකේ ඔයත් මොනාරි ඉගෙන ගත්තා නම් දැන් ඔයාලට මොනාරි කරන්න පුළුවන් නේ. ඕගොල්ලෝගේ අම්මලා වගේ නෙමෙයි අපේ අම්මලා. එදා ඉඳන් දුක් විඳිනවා. එයාලගේ එකම පුතා හැටියට මට තවත් එයාලා දුක් විඳින බලා ඉන්න බෑ අමාලි. මැරෙන්න කලින් මේ මිනිස්සුන්ට සහනයක් දෙන්න ඕනේ. ඉතින් මං ඔයාලට එපා කිව්වද? එපා කිව්වේ නෑ. නමුත් ඔයාලට යුතුයකමක් තියෙනවනේ ගිහිල්ලා අම්මට උදව් කරන්න. අම්මට හැමදාම උයන්න දෙන්න පුළුවන්ද? ඔයාත් මේ වගකීම් බාර ගන්න එපා අමාලි. ඇයි ඉතින් ඔයා මටම දොස් කියන්නේ? මං ඔයා හින්දා නේද මේ සේරම සැප සම්පත් දාලා ආවේ? අමාලි ඔය කතාව දිගින් දිගට කියන එක තේරුමක් නෑ. මම මොන දේ කිව්වත් හැමදාම ඔයා කියන්නේ ওই කතාවම තමයි. මං කිව්වේ නෑනේ ඔයාලට මගෙත් එක්ක දුක් විඳින්න එන්න කියලා. මදයි නිදා ගන්න කියලා ආවා. මීට වඩා හොඳයි මං එහෙට වෙලා හිටියනම්. වෙලාවකට මට මැඩම් ගැන දුකක් හිතෙනවා. කොච්චර වුණත් ඉතින් අපිට උදව් කරපු මිනිස්සුනේ. දැන් ඔහම ඔය අස්නීප වෙලා ඉන්නේ. බොයි කියන විදිහට මැඩම්ට පොඩි අවුට් එකක් නෙවෙයි. ලොකු අවුට් එකක් තියෙනවා. නෑ නෑ එහෙම ලොකු අවුට් එකක් නෑ. මට සර් කිව්වේ ඉතින් මේ මතිස්සේ මෙහෙම දොඩවන්නේ නෑලු. ඉඳලා හිටලා දොඩවනවා කියලා. සර්ට කොහොමද මන් තේරෙන්නේ? මේ දවස්වල ඉඳන් මැඩම්ට අවුට් එකක් තිබුණානේ. අපිට තේරුණානේ. ඒකනේ ඉතින් මොකක් කිව්වත් හැම එකටම හීකී ගාලා hina වුනේ. ඒ වුණාට සුමනේ මට නම් හිතෙනවා අපි මේ වෙලාවේ සර්ට උදව් කරන්න ඕනේ කියලා. ඔය ඉතින් ඒ දවස්වල ඉඳන් සර්ට උදව් කරානේ. දැන් ඉතින් 아무තෙන් උදව් කරන්න ඕනේ. නෑ නෑ. ඒ දවස්වල අපි උදව් කළේ වාසි ගන්නනේ. මේ වෙලාවේදී මං කියන්නේ අනුකම්පාවෙන් උදව් කරමු කියලා. මේ ඔය අනුකම්පාවෙන් උදව් කරන ගමන් ගානක් කඩා ගන්න ක්‍රමයක් සෙට් වුණොත් මටත් යටින් ගානක් තියපන් හොඳේ. මොකද්ද සුමනේ? බෑ හැමතිස්සෙම මේ ගානක් කඩා ගන්න කතා කරන්නේ. පොඩ මේ මිනිස්සු ගැන හිතපන්කෝ. එහෙම හිතන ගමන් ඉතින් අපි ගැන හිතන්න එපායි. මොකෙද? ලේ උරා බොන මදුරුවේ. දැන් ඔය මිසස් රණසිංහ කියන්නේ මිසස් රණසිංහට එතන කරන්න කිසිම වැඩක් නැහැ කියන එක. කිසි වැඩක් නැහැ සර්. කිසිම වැඩක් නැහැ. මේ ෆැක්ටරි සුපර්වයිසින් කරනවා කියන්නේ තනිකරම බොරු වැඩක්. ඒකයි මම සර්ට කියන්නේ මාවේ ඉස්සෙල්ලා හිටපු තැනටම දැම්මා නම් මට ලොකු සේවයක් කරන්න පුළුවන්. ඔය මේ දවස්වල මේ ආයතනය ගැන ස්ටඩි එකක් කරගෙන යනවා. අපි මාසිකෙ විතර බලාපොරොත්තු වෙනවා මේ ස්ට්‍රක්චර් එකේ ලොකු වෙනසක් කරන්න. ලොකු වෙනසක් කරන්න. අන්න එතකොට බලමු මොනවද. ඒ කියන්නේ සර් එතකොට මට ආයි පරණ තැන ලැබෙන්නේ නැහැ කියලාද? ඒක කියන්න බෑ මිසස් රණසිංහ. ඔයාගේ qualifications experience අනුව අපි එක තීරණය කරනවා. දැන් මිසස් රණසිංහ කියන්නේ
මිසිස් රණසිංහට මෙතන කරන්න කිසිම වැඩක් නැහැ කියන එක නේද? අපි තව මාසෙකින් විතර මිසිස් රණසිංහව වැඩක් තියෙන තැනකට දානවා. හැබැයි ඒ තැන කොතනද කියලා මට තාම හරියට කියන්න බෑ. මොකද නැන්දේ? බර කල්පනාවක? කල්පනා කරන්න දේවල් දුව නැත්තේ. අපිත් හරියට කබලෙන් ලිපට වැටිච්ච ගානයි. මාලක අයර ගැලපෙන්නේ නැති කසාදයක් කර ගන්නකොටම මට ඔක තේරුණා නැන්දේ. ගැලපෙන්නේ නැහැ කියන්නේ දුව මහා මුස්පේන්තු ගෑණියෙක්. ගෙදරට ඇවිල්ලා අඩිය ගැහුවත් හරි කිසිම වගතුවක් නැහැ. මගේ දරුව රස්සාවත් කරගෙන දෙයියනේ කියලා හොඳ පඩියකුත් අරගෙන ජීවත් වුණා. දැන් වගේ නිදි මරාගෙන දුක් විඳින්නේ නැහැ. රාජ මහත්තයලුත් අපට උදව්පදව් කරා. හේසේරම ඉවරයි මේ කෙල්ලාපු හින්දා. මට තරහ ඒකමයි. දැන් රෑ නිදි මරාගෙන වාහනේ ලෝනවා. එක මොහොතක් ඇහැපි වුණොත් මොකද වෙන්නේ? ගෙදර ඉනකම් මං ඉන්නේ පපුවේ ගින්දරින්. ඒ වුණාට නැන්දේ මාලක අයර උනත් මීට වඩා හිතන්න තිබ්බා. පුතාට කරන්න දෙයක් නෑ ළමයෝ. ඒ සක්කර වට්ටම තමයි හිතුවක්කාරකමට මෙහාට ආවේ. ආවේ කාල කන්නිකමත් අරගෙන. මට එදා සිරිසේන පොලේදී හම්බෙලා කිව්ව ලොකු නෝනාගේ තුළු නරක් වෙගෙන එනවා කියලා. මේකෙල්ල පැනලා ආපු හින්දා. හැදිච්ච ළමයි මේ වගේ ගින්දර දෙනවද දෙමව්පියොන්ට? ඒක නම් ඇත්ත නැන්දේ. තමන්ගේ අම්මට තාත්තට එහෙම කරා නම් නැන්දලට මොනා නොකරයිද? මන්නම් මායින් කරන්නේ නැහැ කිව. අපෙන් පරිගණ්ඩ ආපු යක්ෂණියද කොහෙද? මේ තනතුරට මේ දෙන්නම සුදුසු නෑ කියන එකද? සුමනපාල මිනිහාගේ තනතුර හදාගත්තේ සම්පූර්ණ වැරදි විදියට. මතන ඒ ලෙවල් වල පාස් නෑ. මේ සෙක්ෂන් එකේ ඉන්නවා සර් කුරුණේරු කියලා ආදී. මිනිහා තමයි ඒ දවස්වල රාජමාත්‍රාගෙනට ටොයිලට් හේතුයි. එහෙම කරලා තමයි සුමනපාලට ওই තනතුර හදලා දුන්නේ. ඒ දවස්වල ඉගෙන ගත්ත කෙනාගේ සුසුකම් වලට කිසිම තැනක් තිබුණේ නැහැ. කුරුණේරු තමයි මේක සම්පූර්ණයෙන් පාරට. ඒකයි මේක මේ තත්ත්වෙට වැටෙන්න හේතුව. කොටින්ම කියනවා නම් සර් මෙච්චර එක්ස්පීරියන්ස් තියෙන මාවත් කපල් දාතරුණ සෑන කාලේ අර මගේ තියෙන හැකියාව නිසාම මේගොල්ලන්ට මගේ තනතුර නොදී ඉන්න බැරි වුණා. ඒ හින්දා අපව දුන්නා. Mr. Dias, I got your point. Let's see what we can do in future. ඒ ඇතින් බලන්න නිල්මිනි අපේ චූටි නංගි කරගත්ත හරි මෝඩ වැඩක්. අනේ මේ විදිහට බලනකොට ඕගලන්ගේ තාත්තා මටත් අකමැති වෙයිද දන්නේ නැහැ. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මට විශ්වාසයි කුරුණේරු අංකල් අපේ තාත්තා ෂේප් කරගන්නේ කියලා. මටත් ඒක ගැන තමයි තියෙන ලොකුම විශ්වාසය. නැත්නම් ඔයාගේ අම්මා තාත්තා අපිට කැමති වෙන එකක් නැහැ. මට අපේ අම්මා ගැන හරිම දුකයි. නංගිගේ ෂොක් එක තමයි අපේ අම්මට වැදුනේ. ඔයා ගියේ නැද්ද නංගිව බලන්න? මං කීප සැරයක්ම කෝල් කරා. යන්න නම් බැරි වුණා. වෙලාව ගිහින් එන්න ඕනේ බලන්න එන්න. මොකද කරන්නේ? අන්න අර හෙට වෙලා ඉන්නවා. මම ඕක කරගන්න. එක වැඩේ දෙක කරනවා.